අද මම ඔයාට අරගෙන ආවේ කිසස් හදන විදිහ. ඉතින් ලොකු පොඩි කියලා වෙනසක් නැහැ. ඕනම කෙනෙක් කිසස් කන්න කැමතිනේ. ඉතින් බලමු මේ කිසස් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අමුද්‍රව්‍ය දෙකක් තමයි ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙන්නේ. ඉතින් ඒ දෙකෙන් විතරක් අපිට හදන්නත් පුළුවන්. බලමු කොහොමද කිසස් හදන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා බිත්තර 3ක් වෙන්න තමයි අරගත්තේ. ඉතින් මේකේ අපිට සුදු මදේ විතරයි ඕනේ වෙන්නේ. ඔයාට පුළුවන් ලොකු බිත්තර අරගත්තොත් දෙකක් විතර අරගන්න. ඉතින් සීනි අපිට ඕනි ප්‍රමාණය මම කියන්නේ ඔයාලට දැන් සුදු මදේ ගන්න ප්‍රමාණය මැනලා අරගන්න. ඒ වගේ දෙගුණයක් සීනි අරගන්න. ඉතින් මම ගන්න ප්‍රමාණය වගේ දෙගුණයක් සීනි අරගෙන තියෙන්නේ. ඊළඟට මේ සුදු මද ටික මම වෙන් කරලා අරගත්තා. කහමද චුට්ටක්වත් ගෑවෙන්න බෑ. ඉතින් මේකේ වතුර ගතිය තියෙන්න බෑ. අපි එකතු කරගන්න බෝල් එකට. ඊළඟට උඩරම ස්පීඩ් එකේ දාලා හොඳට බීට් කරගන්න තියෙන්නේ. ඉතින් ටිකක් හොඳට පෙන ගතියට බීට් වුණාට පස්සේ අපි සීනි එකතු කරගන්නේ. සීනි ඔක්කොම අපි එකපාර එකතු කරගන්නේ නැහැ. ටික ටික තමයි එකතු කරගන්නේ. ඔයා ලොක්කට සීනි වගේ අරගත්තා නම් අනිවාර්යයෙන්ම බෙන්ඩර් කරලා අරගත්තොත් හොඳයි. මොකද වෙලා යනවා නැත්තම් මේක සීනි ටික දිය වෙන්න. ඉතින් මම පොඩි කැට සීනි අරගත්තේ. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් මම ඉතුරු සීනි ටික ඔක්කොම මේ විදිහට එකතු කරගන්නවා. ලුණු ටිකුත් එකතු කරගන්නවා. එතකොට වැනිලා චුට්ටකුත් මම එකතු කරගන්නවා. ඉතින් වැනිලා ලුණු මේ දෙක අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. ඔයා කැමති නම් එකතු කරගන්න ඕනේ නැහැ. දැන් හොඳට බීට් කරගන්න ඕනේ අපි මේක. ටිකක් තද ගතියක් වගේ දැනනවා බීට් කරනකොට. ඒක තමයි පදම වෙන්නේ. ඉතින් ටිකක් මෙන්න මේ වගේ ඉස්සුවාට පස්සේ මේක වැටෙන්නේ නැතිව තියෙන්න ඕනි. ඉතින් ඔයාලට මිශ්‍රණය වුණත් ඇල කරලා බලන්න පුළුවන්. මේ මිශ්‍රණය එහෙට මෙහෙට යන්නේ නැත්තම් මිශ්‍රණයේ පදම හරි. ඊළඟට අපිට පයිපින් බෑග් එකක් ඕන වෙනවා. ඊට කලින් මම හදා ගන්නවා අපි ට්‍රේ එක. මෙතෙන්දි කියන්න ඕනේ අපි දැන් මේ ට්‍රේ එකට මිශ්‍රණයෙන් ටිකක් ගාලා මේ විදිහට එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න හදා ගන්න ඕනි. ඉතින් කොන් හතරෙම ගාලා මැද චුට්ටක් ගාලා ඒක හදා ගන්න. පවින් බෑග් එකක් මේ විදිහට අරගෙන අපි නොසෙල් එක මම අරගත්තේ M1 නොසෙල් එක. ඉතින් ගානට තියලා කපාගෙන පයිපින් බෑග් එක හදා ගන්න. ඊට පස්සේ අපි මේ වගේ ලොකු විදුරුවක් අරගෙන ඒකේ තියලා තමයි පුරව ගන්න. ඉතින් ඒ වගේ දෙයක් තියාගත්තාම හරිම ලේසි මේක පුරව ගන්න. ඉතින් ඊට පස්සේ මම ඔයාලට කියන්න මම ෆුඩ් කලර් එකතු කරේ නැහැ ඉස්සල්ලා. කැමති නම් ඔයාලට එකතු කරන්න පුළුවන් කලින්ම වැඩි කලවම් කරගන්න නැතුව. ඉතින් මම කරන්නේ මේ හැන්දල චුට්ටක් අරගෙන මේ විදිහ චුට්ටක් එකතු කරගන්නවා තනින් තනින්. මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මිශ්‍රණය පුරව ගන්නවා. ඉතින් මිශ්‍රණය විශේෂයෙන්ම දැනගන්න ගොඩාක් කලවම් කරගන්නේ නැහැ. අපි ෆුඩ් කලර් එකතු කරගත්තාම ඒ කියන්නේ තනිකර මිශ්‍රණයටම එකතු කරගත්තොත් හේතුව ටිකක් වතුර ගතිය වගේ එන්න බලනවා. ඒ නිසා ඔය වැඩි වෙ කලවම් කරන සාමාන්‍ය ගන්න කලවම් කරගෙන එකතු කරගන්න. ඉතින් ෆුඩ් කලරින් අත්‍යවශ්‍යම නැහැ. ලස්සන කරගන්න තමයි අපි එකතු කරගන්නේ.
ඉතින් අපි දැන් මේකට ට්‍රේකට තියලා හදාගමු. ඉතින් අපිට මෙන්න මේ විදිහට කැමති හැඩයකට ඔයාලට කැමති විදිහට මේ විදිහට එකතු කරන්න පුළුවන්. කියන්නේ ලොකු සයිස්, පොඩි සයිස් ඕන සයිස් එකකට මේක හදාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි මේක හදාන්න අමුද්‍රව්‍ය දෙකෙන් හදන්න පුළුවන්. මම මේක ඔක්කොම ටික හදාගන්නවා. තව ට්‍රේකට එකතු කරගන්නවා ඉතුරු ටිකත්. ඉතින් මේක මම බේක් වෙන්න තියනවා සිල්ශාංශක 100ට. එතකොට අපිට මේක පැයක් එකමාරක් වගේ යනවා සෙට් වෙන්න. ඉතින් අනික රස්නි අපි oven එකට දැම්මට පස්සේ රස්නි යනකම් oven එකේ ගන්න එපා එළියට එම්ම තියලා තියන්න. 100ට වඩා වැඩි කරගන්න එපා දුඹුරු පාටට හැරෙනවා. ඉතින් මේ තියෙන්නේ මම පැයකමාරකට පස්සේ මේ අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් හොඳටම කිසස් ටික සෙට් වෙලා තියෙන්නේ මේ බලන්න. හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේක ඔයාලට හදලා බලන්න පුළුවන්. try කරලා බලන්න. කොහොමද box එක දාලා තියාගන්න. මේක එළියේ තියාගන්න නැතුව. ඉතින් ආයෙත් වීඩියෝ එකක් කරන්න ඔයාව හම්බෙන්න